ටින් කිරි වගේම කස්ටඩ් පවුඩර් භාවිතා කරන්නේ නැතුව හරිම රසට වගේම ලස්සනට බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක හදන්නයි අද හදන්නේ. අපට පුළුවන් අපි කැමති විදිහට අපි කැමති පාටවල් වලින් මෙන්න මේ විදිහට කැමති ජෙලි පාවිච්චි කරන්න. මම පාට 5කින් ජෙලි අරගෙන තියෙනවා. සම්පූර්ණ පැකට් එකම වැඩි නිසා අවශ්‍ය ප්‍රමාණයට විතර වෙන වෙනම කප් වලටම ජෙලි එකතු කරගන්නවා. දැන් හදන්නේ අපේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එකේ පාට 5කින් ජෙලි ටික හදාගන්න. මම මෙන්න මේ විදිහට ජෙලි ටික වෙන් කරගෙන උණු වතුර කෝප්ප භාගයක් ගානේ වගේ එකතු කරගන්නවා මේ එක කප් එකකට. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා නිමුණට පස්සේ ශීතකරණයේ යට කොටසේ තියාගන්නවා මේ ටික හොඳට සෙට් වෙන්න. මේ තියෙන්නේ නිමුණට පස්සේ ශීතකරණයට දාන්න කලින්. ඒ වගේම තමයි මේ ටික හොඳට සෙට් වෙන අතරේ මම මෙන්න මේ විදිහට ජෙලටින් ටිකක් එකතු කරගන්නවා වෙනම කප් එකකට. ජෙලටින් මේස හැඳි එකක් මෙන්න මේ විදිහට සාමාන්‍ය වතුර මේස හැඳි 2ක් 3ක් වගේ එකතු කරලා මේ ජෙලටින් ටික හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. අපි සාමාන්‍ය විනාඩි 10ක විතර කාල සීමාවක් මෙන්න මේ විදිහට ජෙලටින් ටික පෙඟෙන්න තියෙනවා. ඒ අතරේ ඊළඟට මම හදාගන්නේ අපේ කිරි මික්සර් එක. ඒකට හේතුව තමයි අපි ටින් කිරි නෙමෙයි භාවිතා කරන්නේ. මම මෙන්න මේ වගේ කිරි පිටි හා සීනි එකතු කරලා සුදු කිරි එකක් හදාගන්නවා. අපට කිරි පිටි සහ සීනි අපේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම සීනි මේස හැඳි 3ක් සහ කිරි පිටි මේස හැඳි 4ක් වගේම උණු වතුර කෝප්ප එකක් එකතු කරලා තමයි මේ කිරි එක හදාගත්තේ. අපි දැන් මේක නිමෙනකන් තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ තේ නිමුණට පස්සේ මං චුට්ටක් හොඳට නිමා ගත්තා. ඊට පස්සේ කලින් පෙඟෙන්න තිබ්බ ජෙලටින් ටිකත් අපි එකතු කරලා මේ කිරි ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙනකොට අපේ ජෙලි ටික හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඒ ටික ශීතකරණයෙන් එළියට අරගෙන ඊට පස්සේ අපි මේවා කොටු හැඩයට කපා ගන්න ඕනේ. මේ ජෙලි සේරම කොටු හැඩයට අපි කපා ගන්නවා. බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක හදාගන්නේ මම මෙන්න මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර් එකක. ගලව ගන්න පහසු වෙන්න මම මේ වගේ ලන්ච් ෂීට් එකක් දාලා හොඳට සීල් කරලා ඒ කියන්නේ කන්ටේනර් එකට හොඳට තද වෙන්න තියාගන්නවා. ඊට පස්සේ අපේ පාට පහේ ජෙලි වලින් ටික ටික හැම තැනටම විසිරෙන විදිහට මෙන්න මේ වගේ දාගන්න තියෙන්නේ. අපිට පුළුවන් කැමති හැඩයකට දාගන්න. සාමාන්‍යයෙන් එක එක තට්ටු වශයෙන් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හැම පාටින්ම කලවන්නේ පුළුවන්. කැමති විදිහට මෙන්න මේ ආකාරයට ජෙලි ටික අපි දාගෙන ඊට පස්සේ අපි කලින් හදාගත්ත ජෙලටි මික්ස් කරගත් අපේ කිරි එක පෙරලා මෙන්න මේ කන්ටේනර් එකට අපි පෙරා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේ පියන හොඳින් සීල් වෙන්න වහලා අපි මේ අපේ පුඩින් එක තියාගන්නවා ශීතකරණ යට කොටසේ පැය 8ක වගේ කාල සීමාවක්. මේ තියෙන පැය 8කට විතර පස්සේ බලමු අපේ පුඩින් එක හරි විදිහට ඇවිල්ලාද කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක. කස්ටඩ් පවුඩර් ඒ වගේම තමයි ටින් කිරි භාවිතා කරන්නේ නැතුව කිරි පිටි වලින් රසට මේ පුඩින් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ක්වොලිටි එකම තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පුඩින් එක කපනකොට ඒ වගේම තමයි පෙනුම කොහොමද කියලා. හරිම රසයි. ඒ වගේම තමයි පාට ගොඩක් එකතු වෙලා තියෙන හන්ද හරිම ලස්සනයි. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.